වැඩි ජනතාව නැතිනම් ආදිවාසීන් ගැන කියද්දී අපේ මතකයට එන්නේ දඹාන ප්‍රදේශයේ ඉන්න ආදිවාසී වැඩි ජනතාව. දඹානේ ඉන්න මේ වැඩි ජනතාව ගැන නොදන්න කෙනෙක් නැති තරම්. පොරෝ කෙටියක් කරේ දාගත්තු දඩයන් කරමින් වනගත දිවියක් ගෙවන පිරිසක් ලෙස හඳුනගන්න වැඩි ජනතාව ගැන කියද්දී දඹාන මතක් වුණත් වැඩි ජනතාව ඉන්නේ දඹානේ විතරක් නෙවෙයි. පොල්ලේ බැද්ද, රතුගල, හේනානිගල වගේ ප්‍රදේශවලත් වැඩි ජනතාව විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. හැබැයි නැගෙනහිර මෝදුකරේත් වැඩි ජනතාව ඉන්නවා කියලා කිව්වට බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. දඩමේ යන්න වනාන්තර මෝදුකරේ නැති නිසා වැඩි ජනතාව වෙරළබඩ කලාපේ ඉන්නවා කියන එක කෙනෙක් විශ්වාස නොකිරීමත් සාධාරණයි. බොහෝ දෙනෙකුගෙන් වසන්නුණු වැඩි ජන කණ්ඩායමක් මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ කදිරවේලි වගේ ප්‍රදේශවල ඔවුන්ගේ අනන්‍යතාවය රැකගනිමින් වාසය කරනවා. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මේ ජන ප්‍රජාවන් දඹානේ වැඩි ජනතාව වගේම ආදිවාසී වැඩි ජන කණ්ඩායම. මුහුදු කරේ වාසය කරන නිසා මුහුදු වැඩි ජනතාව ලෙස හඳුන්වන මේ වැඩි ජනතාව දෙමළ බස හා මිශ්‍ර වැඩි භාෂාව භාවිතා කරන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ දීවර රැකියාව. මෙම ප්‍රජාව සුවිශේෂී අනන්‍යතාවයක් සහිත පිරිසක් නිසා බාහිර සමාජයට නිරාවරණය වීම අවම වන අතර ඔවුන් සතු සුවිශේෂී සමාජ සංස්කෘතික පරිසරය හා භාෂා භාවිතය නිසා පොදු සමාජය හා සම්බන්ධ වීමේ අපහසුතා ගොන්නක් ඔවුන්ට පවතිනවා. ඒ නිසා මෙම ප්‍රජාවේ සමාජිකයන් රජයේ නිලධාරීන් හා ආයතන හා සම්බන්ධ වීමේදී විවිධ ගැටලුකාරී තත්ත්වයන් මතුවීම නිසා ඔවුන් දැඩි අපහසුතාවයන්ට ලක්වීම සිදු වෙනවා. මේ නිසා මැතිවරණ ක්‍රියාවලියට අදාළව ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම, ඡන්දහිමි නාමලේඛන තොරතුරු ලබා ගැනීම ආදීදී ගැටලු රැසකට ඔවුන් මුහුණ දෙමින් සිටිනවා. මේ නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට අදාළ තීරණ ගන්න නියෝජිතයන් පත් කර ගැනීමේ ඉඳලා බොහෝ අයිතිවාසිකම් ඔවුන්ට අහිමි වෙලා. මේ සඳහා තියෙන හොඳම විසඳුම මැතිවරණ කොමිෂන් සභාව මගින් වැඩි දියුණු කර ඇති මැතිවරණ ඊ-සේවා භාවිතය. මැතිවරණ ඊ-සේවා කියන්නේ මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබාගත යුතු සේවාවන් මැතිවරණ කාර්යාලයකට හරි නිලධාරියෙක් හමුවට හරි නොගිහින් තමා සිටින ස්ථානයක ඉඳලා අතේ තියෙන ජංගම දුරකථනයෙන් ලබා ගන්න පහසුකම් ලබා දෙන තාක්ෂණික ක්‍රමවේදයක්. නමුත් ඒ සඳහා තියෙන බාධාව ඔවුන් ඒ පිළිබඳව දැනුවත් නොවීම. ඒ වගේම එම ප්‍රජාවේ බොහෝ දෙනෙකුට තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳව තියෙන්නේ ඉතාමත් අල්ප දැනුමක්. මේ නිසා මෙම ගැටලු විසඳා ගනිමින් මුහුදු වැඩි ප්‍රජාව මැතිවරණ ඊ-සේවා භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කරන්න විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් මැතිවරණ කොමිෂන් සභාවේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණාංශය සහ මඩකලපුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය එක්ව 2025 10/28 දින පවත්වනු ලැබුවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෝරළයිපත්තු උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණ මේ වැඩසටහන මගින් මැතිවරණ ඊ-සේවා භාවිතා කරද්දී තමන්ගේ ප්‍රජාවේ තාක්ෂණය පිළිබඳව දැනුම අඩු අයට ඊ-සේවා භාවිතයට සහාය වෙන්න
එම ප්‍රජාවේ නියෝජනය කරන තරුණ තරුණියන් හට සේවා අවධිකරුවන් සර්විස් අවේක ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදීමත් සිදු කෙරුණා. සේවා අවධිකරුවන් ලෙස තම ප්‍රජාවට සහයවීමට ඔවුන් ලැබූ පුහුණුව අගයමින් සහභාගීත්ව සහතිකයකුත් පුහුණු වූ තරුණු ප්‍රජාවට ලබාදීම සිදු වූ අතර මේ සඳහා මුහුදු වැදි ප්‍රජාව වගේම වාකරේ දීවර ප්‍රජාව නියෝජනය කරන තරුණ තරුණියොත් උනන්දුවෙන් සහභාගී වුණා. හා සමගාමීව කුංචාකුලම් ආදිවාසී සංස්කෘතික මධ්‍යස්ථානයේදී මුහුදු ආදිවාසී නායක නල්ලතම්බී වේලායුධම් නායකතුමා ප්‍රමුඛ මුහුදු ආදිවාසී ප්‍රජාව සමග මැතිවරණ සම්බන්ධ ගැටලු හා මැතිවරණ සේවා භාවිතය පිළිබඳ සාකච්ඡාවක්ද පැවැත්වුණා. පොදු සමාජයෙන් ඈත් වුණු දුෂ්කර ප්‍රදේශයක වෙසෙන ජන කණ්ඩායමක් එක්ව සිදු කළ අතිශය සාර්ථක වැඩසටහනක් ලෙස මේ වැඩසටහන නිමා කිරීමට හැකියාව ලැබුණේ ඒ සඳහා දායක වුණු සියලු දෙනාගේම සිත් සතුටින් පුරවමින්. මේ වැඩසටහන මැතිවරණ කොමිෂන් සභාව මගින් ආන්තික ප්‍රජාවට මැතිවරණ සේවා හඳුන්වා දීම වෙනුවෙන් පැවැත් වූ වැඩසටහන් මාලාවක 2025 වසරට අදාළ අවසාන වැඩසටහන. ඒ වැඩසටහන බොහෝ දෙනෙක් නොදන්න අපේම ජන කණ්ඩායමක අයිතිය රැක දෙන්න යොදා ගැනීමට හැකිවීම ගැන මැතිවරණ නිලධාරීන් ලෙස විශාල සතුටක් අපිටත් ඉතිරි වෙලා තිබුණා.